සුපුරටක් අයිබෝන් කියලා පිළිගන්නවා කොයිපට වාදයේ සටහන් උමේෂ් තාරක මැතිතුමා ඒ වගේම ලෝචන විජේසිංහ මැතිතුමා ඔව් කොහොමද ඔදින් ඉන්නවා මිස්ටර් ජාලිය හොඳයි වරදක් නැහැ කියන තරම. ඒ කියන්නේ යම් කිසි වරදක් තියෙනවා කියද තියෙන අපි ඉදිරියට කතා කරමු මේක. මේක දැන් කතා කරමු ඒකට අපි ප්‍රතිසනාන යා ඒක කතා කරන්න කැමති නැහැ කමන්නේ එතකොට මගේ ප්‍රශ්න තමයි දැන් මේ රට ඇත්තටම වැටලා තියෙන්නේ. දැන් මේ වෙනකොට මේ රට වැටලා තියෙන්නේ. පතුල පෙනෙන්නේ නැති ගානටම ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ රට අපිට ගොඩනගන්න ඕන නම් අපිට මොනවද තව කරන්න පුළුවන්? මේ රට ගොඩනැගීම සඳහා අපිට කරන්න පුළුවන් දේවල්. අපිට ඒ කියන්නේ කරන්න පුළුවන්කම තියාගෙන අපි කරන්න නැති දේවල්. ඒ දේවල් මොනවාද? ඔබතුමා හිතන පැත්තෙන් ඔබතුමා හිතන පැත්තෙන් මට දෙන්නගේම අදහස් අවශ්‍යයි. ඔව් බොම් ස්තුතියි ජාලිය මැතිතුමා මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ අපි මේ වැඩසටහනට කතා කරපු ගැන. ඉතින් අද අපි කතා කරන්නේ මේ රට ගැන. මේ රට වැටලා තියෙන තත්ත්වය ගැන, මේ රට ගොඩනගන්න ඕනේ කොහොමද කියන එක ගැන. මේ රට ගොඩනගන්න පුළුවන්. හැබැයි මේකේ වෙලා තියෙන්නේ මේ රටේ ඉන්න මිනිස්සුන්ගේ තියෙන ආකල්ප එක්ක තමයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ. අපි දැන් ඉස්සර අතීතය ගැන ගත්තොත් ඉස්සර අතීතයේ රජවරු ජීවත් වුණා. ඒගොල්ලෝ මේ රට සංස්කෘතියේ මේ කුෂිකර්මාන්තයේ මේ බිම සම්පූර්ණ එක ඉන්දියාවට කන්න සල්ලි. ඉන්දියාවට කන්න සල්ලි කොහොමද මැතිතුමා දෙන්නේ බොරු කියන්නේ. ඉන්දියාවට කන්න හා කොමේෂ් මැතිතුමා පොඩක් ඉන්න මගේ කාලේනේ මෙයා පොඩක් ඉන්න පැත්ත කරලා ඉන්නේ කියන්නේ. ඉන්දියාවට ගන්න සල්ලි දෙන්න බැරි. හරි. ඉන්දියාවට කන්න කාලයක් අපි දෙන්න. පොඩ වාස් කප්පියා මේක කියනවා මේක ආසියාවේ මහා භාණ්ඩාගාරය. ඒ කියන්නේ භාණ්ඩාගාර නේ මත ධාන්‍යගාරය. මේකේ සල්ලි තිබ්බා. හරිද? ආහාර පාන තිබ්බා. හරිද? මේකේ නැති මේකේ හැපදෙන්න තිබ්බා. හරිද? යා නිකන් මේ අදාළවගේ පාතිච්ච මිනිහෙක් වගේ රොබෝ කෙනෙක්ද බං. හරිද? මේ මැරෙලි පිළිච්ච ඉතිහාසෙවත් ඉගෙන ඉන්නේ. හරිද? අපි කෙටි විරාමයකට යනවා මේ අවස්ථාවේදී. අපි කෙටි විරාමයකට යනවා. නෑ පොඩක් ඉන්න. නාසන්න බං. මේක කතා කරනවා මහා ධාන්‍යගාර වෙලා තිබ්බා. මේකේ හොඳට ධාන්‍යගාරයක් කියන එකවත් දන්නේ භාණ්ඩාගාර. සිංගප්පූරුව පොඩක් ඉන්න කියවන්න දුන්නේ. යාට පොඩක් ඉන්න කියන්නේ. මේ මේගොල්ලෝ තමයි යාර පාට වලට පක්ෂවලට මාරු වෙන්නේ. ඈ මේ වගේ ගෙම්බෝ. මුන් ගෙම්බෝ. භාණ්ඩාගාරේ. ධාන්‍යගාරේට භාණ්ඩාගාරේ. මේගොල්ලෝ තමයි කිව්වේ අර පතුල පේන්නේ නැහැ කියලා. මෙයා මේ ගෙදර මෙයාගේ යුවතිය දිහා බලලා කොහේද ඔය කිව්ව පතුල පේන්නේ නැහැ කියලා. මේක එහෙම දෙයක් නෙමෙයි. මේකේ ඒ කාලේ පෞද්ගලික දේවල් අපි මේක හරි කතා කරන්නේ. හරි සමා වෙන්න. හරි. පෞද්ගලික දේවල්. දැන් මේක ගැන කතා කරනවා නම් මේක මට මදක් වෙලාව දෙන්න. ඔව්. මේක මගේ වෙලාව. මෙයාට වෙලාවක් තියෙනවා. එයාගේ වෙලාවේදී එයාට කතා කරන්න. ඔව්. දැන් පයින් එපා කිව්වා. අපිට ඔය පැනලා පුරුදු නැහැ. අපි ඒ කාලේ පෞද්ගලික මත මෙතන අදාළ වෙන්නේ ලෝචන මාතය. එතකොට කිව්වාගේ මේක මහා ධාන්‍යගාරයක් වෙලා තිබ්බා. මේක මහා භාණ්ඩාගාරයක් වෙලා තිබ්බා. සිංගප්පූරු අපි දිහා බලාගෙන ගිහිල්ලා මේ රට ගොඩනගන්න කටයුතු කරා. කොයි හරි දන්නේ නැහැ. හරිද? ඉතින් ඒ කාලේ ඒ වගේ අපි ඈත අතීතේ ගත්තොත් බුදුගැමුණු රජතුමාගේ පරාක්‍රම බහුල රජතුමාගේ කොච්චර මේ රටට සෝම්පිස්ති කරා. ඒ කාලේ තාක්ෂණය තිබ්බේ නෑ. මිනිස්සුන්ට තිබ්බ හොඳ ඔළුවක්. මේ වගේ මේ 2.5 මේ පොඩි විදිහේ නෑ. ඒ කාලේ මේ දැන් මේ සම්පාදිත කරේ භාණ්ඩාගාරේ ධාන්‍යගාරේ. සෝම්පෝෂිත නෙමෙයි. එකක් කියන එක උත්තරයක්. සෝම්පෝෂිත ධාන්‍යගාරේ භාණ්ඩාගාරේ. ධාන්‍යගාරේ භාණ්ඩාගාරේ. දෙකම මේ රටේ සල්ලි තිබ්බා. මේ රටේ සල්ලි තිබ්බා. හරිද? මේ රටේ කන්න හාල් තිබ්බ මිනිස්සුන්. ඒ කාලේ ඉතිහාසෙ වර්තමාන තියෙනවා ඒ කාලේ ඒ කාලේ කරන්සි එක දැන් රුපියල් වගේ ඒ කාලේ තිබ්බ මොකද්ද? රත්තරන් කාසි. රත්තරන් නෙමෙයි මෝඩේ මහත්තයෝ. රත්තරන් කාසි තිබ්බේ. මට රත්තරන් කාසි තිබ්බේ ඒ කාලේ. මේක උඩින් පහළ වෙච්ච කිතුරුද මේක? මගේ ප්‍රශ්නේ මම ප්‍රශ්නේ මොකක්ද? මේ රට ගොඩනගන්න අපි මොකද්ද කරන්න ඕන? අපිට කරන්න මට ඒකට අදහස දෙන්න කාලේ දෙන්න. මෙයාට පයින් එපා කියන. හරි. ඒ කාලේ රත්තරන් කාසි තිබ්බලු. ඒ කාලේ තිබ්බේ බාටර් ක්‍රම එමු ඒකවත් දන්නේ නැහැ. මුන්ට කවුද දන්නේ ඉතිහාසය උගෙන්නේ. මේ දුටුගැමුණු රජතුමාගේ කාලේ තිබ්බේ අර බාටර් ක්‍රම. ඒක බාටර් ක්‍රම.
බාටර් කමේ කියලා කියන්නේ මොකක්ද කියන්නකො? ඔයා දන්නවනේ කියන්නේ ඉතින් බට්ටුවක් තියෙන මම දන්නේ හින්දා මම දන්නවා. බාටර් කමේට කලින් මිනිස්සු බාණ්ඩ හුමාරු ඒකට තමයි යකෝ බාණ්ඩු එතකොට බාණ්ඩ හුමාරු විතරක් නෙමෙයි. මොකද ඇයි මේ රට සංවර්ධනය කරන රන්කාසි තිබ්බේ? රජුරු රන්කාසිනේ ගණන් කරන්නේ නැද්ද? පිටරටත් එක්ක පිටරට වෙළඳ සම්බන්ධතා ඇති කරගත්තේ නැහැ. නැව් බාණ්ඩ මේවා කරන්නේ. මේ ඕමපාති කියන්නේ. බඩු මාරු කරන එක තමයි බාටර් කමේ. බාටර් කමේ තිබ්බහම ඒ බාටර් කමේ තිබ්බ ගැමි ජනතාව. හරි රජ කෙනෙක් විදියට ගත්තාම දුක ගැමුණුතුමා ගිහිල්ලා මේ DVT දීලා අරක්කල් දීලා කරනවා වෙන්නේ. හරිද? මේ පිස්සෙක්. මේ පිස්සව නැගිටවල මානසික රෝහලක වාඩි කරා. හරිද? හරි මට මෙච්චරයි. මගේ අදහස මහත්මයා පොඩ්ඩක් ඔයා ඉන්න. හරිද? ඔයා හරි ඔයා පොඩ්ඩක් ඉන්නවා. මෙයා පිස්සේ බාණ්ඩකරමත් කියන්නේ පොඩ්ඩක් ඉන්නවා මේක මට මගේ අදහස් ඉදිරිපත් කරන්න වෙලාව දෙන්න. ලෝචනමතුමා මෙහෙමයි. අපිට ඊට පස්සේ අපේ තියෙනවා මෙගා ටෙලිනාට් ටිකක් ඒක දැම්ම නැතුනොත් එම අපේ ප්‍රේක්ෂක ජනතාව අපිත් එක්ක තරහ වෙනවා. ඒකින් අපිට සීමිත කාලයක් තියෙන බැරි. ඔව් ඒක තමයි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. හරි. පිස්සක් දෙක ප්‍රෝග්‍රෑම් කරන්න මේ පිස්සෝ ගේන්න එපා. ඔයගොල්ලෝ පොඩ්ඩක් CV එකක් කරන් බලන්න මේකට මොනවද තියෙන සුදුසුකම් කි. CV එක තමයි අදලා නැහැ කියලා ඒක තමයි. කියනවා. දැන් මෙහෙම. දැන් අපේ ඉන්නවා එතුමා ගැන ඔබතුමාගේ මතය මොකක්ද? එතුමා ගැන කතා කරනවා නම් එතුමා යම් කිසි රටේ මේ කාල පරාසයත් එක්ක මේ රටේ තිබ්බ ලොකු විවසනයක්. ඔව්. අන්න ගෝලීය විවසනයක් තිබ්බා. ඒ ගෝලීය විවසනය කාලෙදී මිනිස්සුන්ව බේරගන්න හරිද? යම්කිසි පියවරක් ගත්තා. ඒ පියවර ගත්ත පියවරකින් යම්කිසි දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් අපේ අසල්වාසී රටත් එක්ක ගත්තාම සාපේක්ෂ මරණ සංඛ්‍යාව කේ රටේ වුණා. ජනගහනයත් එක්ක. හැබැයි අපේ රට ගත්තාම අපේ රටේ මිනිස්සුන්ව ආරක්ෂා කරගන්න එතුමා මොකක් හරි ක්‍රියාමාර්ගයක් ගත්තා. හරිද? එතකොට යම්කිසි සිදුවීමක් වුණා තමයි. හරිද? ඒ කාලේ යම්කිසි සිදුවීමක් වුණා තමයි. හැබැයි එහෙමයි කියලා අපිට මේ මිනිස්සු අතාරින්න බෑ. මේ මිනිස්සු යම්කිසි දෙයක් රටට කරා. ඒ කරපු දේ මොකක්ද කියලා අපි දන්නේ නැහැ. හැබැයි දෙයක් කරා. මේක පිස්සෙක්. මේ පිස්සව ප්‍රශ්නයක් මතක් කරන්න මේකට මේ වගේ මිනිස්සු වලට මේ ප්‍රෝග්‍රෑම් වලට කියන්නේ බාණ්ඩාගාරේ දාන්න බාටර් ක්‍රමේ දාන්න ඔයාම ඉතිහාසය පශ්චාත් උපාධිය ආපු ප්‍රශ්නේ පොණ්ඩේ රැවුලනේ මේ චතුර මොකද ජුණ්ඩා කැපුවත් මේක කරන්න බෑ. පශ්චාත් ප්‍රශ්නේවත් මතක නැහැ. බාටර් ක්‍රමේ ඉතින් බාණ්ඩු මේකට අපත් දෙක කරලා බාට දෙකක් දාලා දෙන්න. මේකට මේ බාට නැතුවද කොයිද මේක මේ කියවන්නේ? පිස්සෙක් මේක. ඔයානේ මේ එක මේ නොදන්න මිනිස්සු ඔය ඇතුලේ සිද්ධ එකක් වගේ. මේක මේ කරු දෙකකින්වත් අයියක් එන්න නැතුව මේක අර අපේන කරු බලන්න සිකියුරිටි එක ඉක්මනට කරනවා ඇතුලට. බලන්න සිකියුරිටි එක ඉක්මනට කරනවා. අපේන කරු දෙකෙන් බයි වෙනවා මේකේ කරු දෙකෙන් මේක අපේ ප්‍රශ්න මතක් කරන්න කමක් නැහැ. කෘෂිකර්මාදී මේවා ගහනේ කාබනික පොහොර ගහන එක නතර කරලා ඒක නතර කරපු රසායනික පොහොර ගහලා කාබනික පොහොර මිනිස්සු ගහන්න කිව්වේ මේ කවුද මේ බූරුවා? තාම කියලා ඉවර නැහැ නේ. කාබනික පොහොර ගහන එක නතර කරන්න කිව්වා මේ පිස්සෙක්. කියලා ඉවර නැහැ. මේක පිස්සෙක්. කියලා ඉවර නැහැ. මේක පිස්සෙක්. කියලා ඉවර නැහැ නේ. මැදින් බැන දෙන්න එපා. ඉන්නවා. කාබනික පොහොර ගහන එක ඉතියාගේ ධාන්‍යකාර භාණ්ඩාකාර මේ බොරු මේකට පාට තරපු එකක් දාලා මේක වර කලින් පන්සල ගාවන්නේ. මල්ලි ඩිරෙක්ටර් මල්ලි අපේ මේ අර ප්‍රේමදාඩේ පොඩ්ඩක් දාලා නගල ගන්න. අද නැති අපි මේක මේ පිස්සෙක්. ධාන්‍යකාර මේක මේ භාණ්ඩාකාර පිස්සෙක්. මේක මේ පිස්සෙක්.